ජේසු බේටයි දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒකජාතක පුත්‍රයා මේ ලෝකයට දෙන්න පිණිස උන්වහන්සේගේ සැලැස්ම අද වගේ දවසක උන්වහන්සේ නිර්මාණය කරා සැලසුම් කරා. හෙරෝද් රජතුමා සෑම දරුවෙක්ම මරන්න නියෝග කරලා තියෙන පීඩා කාලයේදී සමාදානය, ගැලවීම, ප්‍රේමය, ප්‍රීතිය, සුවය රැගෙන සාමී කුමාරයා අද දවසේ මේ ලෝකයට ආවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ සාමී කුමර තුලින් අද ඔබගේ මගේ ජීවිතය පීඩාව, කරදරය, කුණාටුව, රෝගය, මරණය මේ සියල්ලක් පරාජය කරමින් සමාදානය, සුවය සදාකාලේ ජීවනය උරුම කර දීලා තියෙනවා. අපි සියල්ලන් ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම හා ඒකජාතක පුත්‍රයාගේ දර්ශනය සිහි කරමින් ඒ ජීවිතය අපි තුලට අපි සමග ජීවත් වන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන අපි ආඥා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ පුත්‍රෝ නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ පොළවේ තැබුවා වූ දර්ශනය නිසා ස්තුතියි පියාණනි. ඒ මාර්ගයේ යන්න, සමාදානයෙන් යන්න, යටහත්ව යන්න, ප්‍රේමයෙන් යන්න ස්වාමීනි ඔබ වහන්සේ අපව ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන මඟ පෙන්වන නිසා ස්තුතියි. පියාණනි සදාකාලේ ජීවනය නිසා ස්තුතියි. මරණය පරාජය කරපු එකම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍රෝ නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපිට දුන්නා වූ සදාකාලය නිසා ස්තුතියි. ස්වාමීනි අද දවසේ තිබෙනා වූ ප්‍රීතිය නිසා ස්තුතියි. නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.